Hello everyone, welcome to our YouTube channel. ඔන්න කිව්ව විදිහටම අපේ first vlog එක අරගෙන ආවා. අද මේ vlog එකෙන් අපි ඔයාලත් එක්ක share කරගන්නේ අපේ wedding එකෙන් පස්සේ අපි කොහෙද ගියේ, මොකද කරේ කියන අන්න ඒ දේවල් ටික. ඉතින් දැන් මේ දාලා තියෙන වීඩියෝ ක්ලිප් එක අපි highway එකේ කොළඹට යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. අපි change එකක් නම් දාගත්තේ නැහැ. ඒ විදිහටම තමයි අපි මේ ගමන යන්නේ. මොකද මේ තියෙන මේකප්, hair resin, මේ jewelry ගලවන එක ලේසි පහසු දෙයක් නෙමෙයිනේ. ඒ නිසා තීරණය කරා මේ විදිහටම යනවා කියලා හොටෙල් එකට check in වෙන්න. නැත්නම් අපිට තවත් late වෙනවා. හැබැයි ඉතින් ඒ දවසේදී ලොකු traffic එකක් තිබුණ නිසා අපි කොහොමත් late වුණා. දැන් වෙලාව හවස 6ට විතර ඇති. මේ වෙලාවේදී බලන්නකෝ අහසේ ලස්සන එක පුදුම ලස්සනයි. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. මේ වෙලාවේදී හිතට දැනෙන්නේ මාරම සතුටක්. මොකද අවුරුදු ගාණක් බලන් ඉඳලා අපේ හීනේ හැබෑ වුණානේ. ඉතින් අද කොහොමත් හරිම ලස්සන දවසක් තමයි. ඔන්න අපි ආවා හොටෙල් එකට. අපි ආවේ සිනමන් රෙඩ් කොළඹ. අපි පළවෙනියම කරේ පාකින් ඒරියා එකට ගිහිල්ලා මේ කාර් එකේ තියෙන ඔක්කොම ඩෙකෝස් ටික ගලවපු එක දෙන්නත් එක්ක එකතු වෙලා. මේ දැන් අපි ඉන්නේ රිසෙප්ෂන් එකේ. මේ රිසෙප්ෂන් එකේදී ගත්ත පොඩි වීඩියෝ ක්ලිප් එකක්. අපේ වෙඩින් එක තිබුණේ December 11. ඉතින් ක්‍රිස්මස් ළඟයිනේ. හොටෙල් එකත් හරි ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා ක්‍රිස්මස් වලට. දැන් මේ අපි රූම් එකට යන ගමන් තමයි ඉන්නේ. අපි ඊට පස්සේ බලමු රූම් එක මොන වගේද කියලා. චුටි රූම් ටුවර් එකකුත් මම ඔයාලව එක්කගෙන යන්නම්. දැන් අපි යමු රූම් ටුවර් එකක්. මම කලින් රූම් එකට ඇවිල්ලා බහපාරක් එළියට ගිහින් වීඩියෝ එකක් ගන්න තමයි මේ ආවේ. දැන් නම් ගොඩාක්ම මහන්සි. පාන්දර 12යි ගාන විතර ඉඳන් තමයි මේ විදිහට ඩ්‍රෙස් කරගෙන ඉන්නේ. ඉතින් ඒක කොයි තරම්නම් අමාරුයිද කියලා කියන්න වචන නැහැ. මෙතන රූම් එකට පේන view එක මාරම ලස්සනයි. ඒක මේ ලයිට් දාලා තියෙනකොට පේන්නේ නැහැ. මම තව වීඩියෝ ක්ලිප් එකකින් ඒක ඔයාලට පෙන්නන්නම්. මේ රූම් එක පෙනෙන වීඩියෝ ක්ලිප් එක චුට්ටක් විතර ගැස්සිලා තියෙන්නේ. ඒක මම හරියට වීඩියෝ කරලා නැහැ. ඒකට සෝරි හොඳද? ඉන්න මේ තියන්නේ ලයිට්ස් ඕෆ් කරාට පස්සේ ඒක නම් බලාගෙන ඉන්න ආස හිතෙනවා. එච්චරටම හරිම ලස්සනයි. අපි මේ දවසේදී රූම් එකේ ඉඳගෙනම තමයි ඩිනර් එක ගත්තේ. ඉතින් ඩිනර් එකත් අරගෙන චුට්ටක් වෙලා කතා කර කරේම හිටියා. එහෙම තමයි ඉතින් අපේ දවසේ ගෙවුනේ. මම උදේ 6:45ට විතර නැගිට්ටා. මේ තියෙන්නේ එළිය වැටුණාට පස්සේ එක වින්ඩෝ එකකින් පෙනෙන view එක. ඒක හරිම ලස්සනයි. මේ තියෙන අනිත් වින්ඩෝ එකෙන් පෙනෙන view එක අහසේ තමයි මාරම ආස හිතෙන්නේ බලන් ඉන්න. ඒ ලස්සන view එකට තියෙන ආසාව නිසාම මම සෑහෙන වෙලාවක් යනකම් එතනට වෙලා හිටියා. ඊට පස්සේ අපි වොෂ් එකක් දාලා රෙඩි වෙලා ගියා පූල් එක පැත්තට. දැන් අපි මේ ඉන්නේ පූල් ඒරියා එකේ. හොටෙල් එකේ රූෆ් টොප් එකේ තමයි පූල් එක තියෙන්නේ. බලන්නකෝ එතන view එකේ ලස්සන. අපි පූල් එකට බැස්සේ නැහැ. හැබැයි මෙතන ටිකක් වෙලා හිටියා. අපි දෙන්න ටික වෙලාවක් මෙතනට වෙලා වාඩි වෙලා හිටියා. ඊට පස්සේ අපි ගියා බ්‍රෙක්ෆාස්ට් ගන්න.
දැන් මේ අපි ඉන්නේ බුෆේ එකේ. එතනදී මම ගත්ත වීඩියෝ ක්ලිප් එකක් තමයි මේ. ඒ දවසේදී ලොකු ක්‍රවුඩ් එකක් හිටියා බුෆේ එකේ. ඉතින් මේත් එක්කම මම ඔයාලත් එක්ක තව දෙයක් ෂෙයා කරගන්නම්කෝ. ඔයාලා කැමති නම් ඉදිරියටත් අපේ වීඩියෝස් බලන්න අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එක click කරලා තියාගන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරගත්තා. ඒ අරගෙන අපි ඩෙසර්ට් ගන්න වෙලාවේදී අපිට මොකද්ද හම්බුනේ කියලා බලන්නකෝ. අපි දෙන්නට මෙන්න මේ විදිහේ විශ් එකක් හම්බුණා හොටෙල් ස්ටාෆ් එකෙන්. ඊට පස්සේ රූම් එකට ගිහින් අපි රෙඩි වුණා චෙක් අවුට් වෙන්න හොටෙල් එකෙන්. දැන් ඉතින් වෙලාව 12:30ට විතර ඇති. අපි හදන්නේ හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඊළඟට අපි කොහෙද ගියේ කියලා මම ඊළඟ vlog එකෙන් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. තව දෙයක් වීඩියෝ එකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. මොකද මේ ෆීල්ඩ් එක ගැන අපිට ලොකු එක්ස්පීරියන්ස් එකක් නැහැනේ. ඉස්සරහට අඩුපාඩු හදාගෙන ලස්සන වීඩියෝස් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න. Thanks for watching. Bye.